හෙලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මේ උදේම බලන්නකො ඉතින් උදේ ඉර පායපුවාම තියෙන ලස්සන මුදුල වටේට වත්ත වටේට ඉතින් වටපිටාව කොච්චර ලස්සනද බලන්නකො නේද. උදේම මම නම් ඇත්තටම ආස ගොඩාක්ම මේ වෙලාවට ගොඩක් ලස්සනයි බලන්න පුළුවන් බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ වෙලාවට ඉන්න ආසයි එළියට වෙලා. හැබැයි ඉතින් කරගන්න වැඩ ගොඩක් තියෙනවානේ. ඒ දේවල් ඔක්කොම කරගන්න ඕනේනේ අපි ඉතින් උදේම ගෙවල් වල. ඉතින් අද උදේම ගෙදර තිබුණු සේරම දේවල් කරලා දැන් ඉතින් මිදුල අතුපා ගන්න වැඩේ විතරයි තියෙන්නේ. තියෙනවා ගොඩක් ලොකු වැඩ කොටසක් කරගන්න. ගෙදරට අවමනා කරන බඩු ටිකක් ගන්න තියෙනවා. ගොඩක් නෙමෙයි ටිකක් දැන් මේ වෙලාවේ ඉවර වෙලා තියෙන දේවල් ඒවත් පොඩ්ඩක් ගන්න තියෙනවා. ඒ ටිකත් අරන් යන්න ඕනේ. ඉතින් උදේම තියෙන වැඩ ටික කරලා දාලා ගිහින් ඒ බඩු ටික අරන් යන්න ඕනේ. දැන් මේ වෙලාව ඇති උදේ 6:00 වගේ 6:00 විතර ඇති. ඉතින් ගේ අතු ගාගෙන අනිත් වැඩ කරගෙන ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ මිදුල අතු ගන්න. මිදුල අතු ගාලා දාලා යන්න ඕනේ ටවුන් එක පැත්තේ. ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් එළවලු ටිකක් ගෙදරට අවශ්‍ය කරන ගොසලිස් ටිකක් තියෙනවා පොඩ්ඩක්. ඒ දේවල් ටික අරගෙන යන්න ඕනේ. දැන් මම මිදුල අතු ගා ගන්නවා. දැන් ඉතින් ඔය මිදුල සේරම අතු ගාලා දාලා යන්න ඕනේ මේ ටවුන් එකට ගිහින් එන්න. ටවුන් එකේ පොඩි වැඩ කරගන්න තියෙනවා. ඒකත් කරගෙන ඕමනා බත් අරගෙන යන්න ඕනේ. ඉතින් අද දවසේ මේ කෑම දෙන්න නෑ මට. මේ කට්ටිය වැඩ කරන කට්ටිය මේ ගමේ ගිහිල්ලා ඔය දැන් මේ ටවුන් එකට ගිහිල්ලා ඇවිල්ලා ගොඩක් පරක් වුණා එනකොට 1:00 වගේ වුණා දවල්. ඊට පස්සේ ඇවිල්ලා ඔය මං ගෙනාපු මේ බඩු ටික තමයි ඔය තියෙන්නේ. එළවලු ටිකක් ගත්තා, පිපින්න ගෙඩියක් ගත්තා. අද අලුත් එළවලු ටිකක් හම්බ වුණා මට. ගොඩක් නම් ගත්තේ නෑ. ටිකක් ගත්තා. අපේ ගෙදර ඉතින් බණ්ඩක්ක කන්න ගොඩක් ආසයි. බණ්ඩක්ක ටිකකුත් ගත්තා. හොඳ දලු ලස්සන බණ්ඩක්ක ටිකක් හම්බ වුණා. ඒ ටිකත් ඒකෙනුත් ටිකක් ගත්තා. ඉතින් තව ගත්තා ගොටුකොළ ගත්තා. බිම්මල් පැකට් එකක් ගත්තා. ආයේ වට්ටක්ක ගෙඩියක් ගත්තා. වට්ටක්ක වලටත් ආසයි අපේ අය ඉතින්. තක්කාලි ගත්තා. මට ඉතින් නැතුවම බැරි දෙයක් තමයි තක්කාලි කියන්නේ. අමු මිරිස් ගත්තා, මාළු මිරිස් ටිකක් ගත්තා. ඒව තමයි එළවලු ඉතින් අරගත්තේ. ඊට පස්සේ පාන් පිටි ගත්තා. සීනි කිලෝ එකක් ගත්තා. පරිප්පු කිලෝ එකක් ගත්තා. බිස්කට් එකක් ගත්තා. ඕක ඉතින් නැතිවම බැරි දෙයක් නේ. ඉතින් බිස්කට් ගත්තා. ඔය ගොරක ක්‍රීම් එකක් ගත්තා. ගොරක පේස්ටියක්. ගොරක
ඉවර වෙලා තිබුණේ පේස්ට්‍රි මගේ. ඊට පස්සේ අද එකක් ගත්තා. සෝයා මීට් පැකට් දෙකක් ගත්තා. ආයි ගත්තා මේ අපේ ගෙදර ලේම් පැටියා ඉන්නවනේ. යාට කිරි එකක් ගත්තා පොඩි පැකට් එකක්. තේකොළ පැකට් එකක් ගත්තා. අර කීරමින් කියලා අර චූටි කරවල જાතියක් ඉන්නේ මේ කීරමින් කරවල ඒ වගේනුත් ටිකක් ගත්තා. මිරිස් කුඩු 3-5 කුඩු ටිකක් ගත්තා. වැදපු එකෙන් අමු එකෙන් දෙකෙන්ම ගත්තා. සබන් කුඩු දත් බෙහෙත් සබන් කැටයක් ගත්තා. ඔය සබන් කුඩු එක තමයි මම පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඔය shopping එකේ තියෙනවා අල ලුණු ටිකක්. ඕවා තමයි අරගත්තේ. දැන් ඉතින් ඔය ටික අස්පස් කරලා දාන්න ඕනේ. මට කියන්න අමතක වුණානේ මම පොල් තෙල්ලුත් ගත්තා. ඒක පෙන්වන්න බැරි වුණා ඒ වෙලාවේ. ඔය ටික තමයි ඉතින් ගත්තේ. බඩු ටික එහෙම අස් කරලා ඉතින් අද දවල්ට මේ උයන්න බත් උයන්න වෙලාවක් නැහැ ඉතින්. හොඳටම දවල් වෙලානේ. ඊට පස්සේ ඉතින් මේ දැන් කල්ලම් පලා ටිකක් කපාගෙන මේ රොටි ටිකක් හදාගන්න කියලා හදන්නේ මේ අද දවල්ට. බලන්නකෝ ඉතින් මම කොහොමද කරගන්නේ කියලා මේක හදාගන්නේ. ඉස්සෙල්ලාම ඉතින් පලා ටික හොදලා දැන් මම මේ කපා ගන්නවා. හීනියටත් නෙමෙයි ටිකක් සාමාන්‍ය පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. ඒ කරලා මම ඔකට අමු මිරිස් ටිකක් ලියලා දාන්න හදන්නේ. අමු මිරිස් සුත් තියෙනවා මේ ගහෙන් කඩාගත්ත කොච්චි ටිකකුත් තියෙනවා. ටිකක් සැරට තියෙනකොට හොඳයිනේ. ඒ කරලා දැන් මේ අමු මිරිස් ටිකක් කපා ගන්නවා. හීනියට කපා ගන්න ඕනේ. ඉතින් පිටි එකේ දාලා අනාගෙන හොඳින් අනාගත්තාම සැරට තියෙන රොටි එක හදාගත්තාම ඉතින් දැන් මම මේ අමු මිරිස් ටිකක් ලියාගෙන දැන් මේ වෙලාවේ මේ අද මේ පොල් ටිකක් ගාලා දෙනවා. ඉතින් මට මේ හස්බන්ඩ්ගේ අම්මා ඉන්නවනේ. ඉතින් එයා ඔය එහා පැත්තේ පොල් ගානවා. ඔයාලට පේන්නේ දැන් එතන අරගෙන නැහැනේ. එයා දැන් මට දැන් රොටි වලට පොල් ගානවා. ඉතින් මම මේ ටික කපලා කරලා මේ හදා ගන්නකම් අද ඉතින් මේ දවල්ට කෑම දෙන්නත් නැති එකේ දැන් රෑටම බත් උයනවා කියලා හිතලා මේ තමා මේ හදන්නේ. දැන් ඔන්න මේ පොල් ටික දාගෙන දැන් ඕකට ලුණු ටිකක් දාලා මේ ඉස්සරලා පොළුයි කොලයි ලුණුයි එකට ලුණුයි මේ ඒවා එකට අනා ගන්න ඕනේ කවලම් වෙන්න හොඳට. අනාගෙන ඉවර වෙලා තමා මේ පිටි දාලා මේ ආපහු අනන්න ඕනේ. ඉස්සෙල්ලා අනා ගන්න හොඳට ලුණු පොල් එතකොට මේ ඔය තියෙන පලා ඔක්කොම හොඳට කවලම් වෙන්න අනන්න ඕනේ. ඔය දැන් මම මේ කවලම් වෙන්න හොඳට අනනවා. අනාගෙන ඉවර වෙලා මේ පිටි ටික දාලා දැන් පිටි ටික හලලා ඉවර වෙලා හදාගෙන තියාගෙන ඉන්නේ. ඒක දාලා අනන්න ඕනේ දැන්. හොඳට කවලම් කරලා ලුණු එහෙම කොළවලට අල්ලන්න ඕනේ. දැන් පිටි ටික දාගෙන හරි රසයි. ඉතින් මේක හදලා ගත්තාම ඔයාලත් හදලා බලන්නකෝ ඉතින්. ඉතින් ඔන්න මේ පිටි ටික දාලා දැන් පිටි ටිකත් අනා ගන්නවා. දැන් ඔය මම පිටි ටික අනා ගන්නවා. කොලයි පොල් ඔක්කොම අනලානේ තිබුණේ. ඉතින් දැන් පිටි දාලා අනාගෙන රොටි ටික හදා ගන්න තමයි තියෙන්නේ.
දැන් ඔය ඉතින් තැටියක තෙල් ටිකක් ගාලා තෙල් ටිකක් ගා ගන්න ඕන. මොකද පොල් ඔක්කොම එකට එනකොට ටිකක් අර දියාරු ගතියයි මේක ටිකක් අර ඇලෙන ගතිය තියෙනවා. ඉතින් අතේ තෙල් ටිකක් ගාගෙන රොටිය වඩා ගන්න තැටියේ තෙල් චුට්ටක් ගාලා දාලා මේ පුච්ච ගන්න තමා තියෙන්නේ වඩලා ඉවර වෙලා. ඔය දැන් මං වඩා ගන්නවා රොටි එක. ඊට පස්සේ කබලට දාලා පුච්ච ගන්නවා. බලන්නකො ඉතින් මගේ රොටි කබල ඉතින් කැඩිලා තියෙන්නේ. දැන් ඒක අයින් කරන්න කාලේ හරි. ඊට පස්සේ ඉතින් ඔන්න රොටි ටික උයලා ගත්තා ඔක්කොම. බලන්නකො ලස්සන රොටි වල. ඉතින් රොටි එහෙම චුට්ටක් කාලා බීලා ඉවර වෙලා හිටියා. ඉතින් ඕම් බලන්නකො ඊට පස්සේ තියෙන වැඩ. ඔය දැන් හැඩි වෙලා තියෙන තරම් දැන් ඔය කුස්සිය දැන් ඕක අස් කරලා සුද්ධ කරගන්න ඕනේ. ඉතින් එහෙම තමා ඉතින් අපේ කොයි ගෙදරත් ඉතින් හැම තිස්සෙම එක වගේ නෑනේ ඉතින්. ඔය ඉතින් කුස්සියේ හැටි දැන් ඔය. දැන් හවස් වෙලා තියෙන්නේ හොඳටම දැන් ඔය ටික සෝදලා භාජන ටික සෝදලා කුස්සිය අස් කරගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් රෑට උයන්න ඕනේනේ. ඉතින් දැන් මේ වෙලාවේ ඇති හවස 5ට විතර කාලා ඉවර වෙලා ඉතින් චුට්ටක් වෙලා හිටියා. අද හරි මහන්සියි. ඉතින් ඒක නිසා පොඩ්ඩක් වෙලා හිටියා. ඉඳලා ඉවර වෙලා තමා ඔය සේරම දේවල් සෝදගත්තේ. ඒ කරලා ඉතින් ඔන්න ඒ ටික එහෙම මම හොදලා දාලා ලස්සනට පැන්ට්‍රියක් ඉතින් සුද්ධ කරලා මේ පිහ දාලා සෝදගත්තා. ඔය තියෙන්නේ මං අස් කරගත්තට පස්සේ ඉතින් මේ අදත් ඉතින් මේ මගේ වීඩියෝ බලව්වේ මාව මේ සබ්ස්ක්‍රයිබ් කරලා නෙමෙයි නම් ඉතින් ඉල්ලනවා සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. මේ වගේම වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම් ලස්සන වීඩියෝ එකකින්. අපි ආයේ හම්බ වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.